අපි මේ මොහොතේදී දේවම්මව අපේ ජීවිතයට අපි අයිති කරගන්නට යනවා. මරිය රැචිනී දයාබර මවේ දුබල අපට සෑමදා සරණ වන මවේ. ඒ මහා ආදරයට අපේ ජීවිත ඇතුල් කරගන්න අපි සුළු මොහොතක් දැස් පියාගෙන අපේ ජීවිත තුළ දේවම්මට හිමි තැන මවක ලෙසින් දරු අපගේ අවසිතා බලා එසැම අපට නිති ලැබදෙන දයාබර මවේ. හැම දෙයක්ම අපිට දෙන හැම දෙයක්ම අපේ ජීවිතයට අයිති කර දෙන්නට බලාගෙන ඉන්න දේවම්මා. ඒ අම්මත් එක්ක අපි දැහැන් ගත වෙන්නට යනවා. ඒ නිසා අපි අපේ ශුද්ධ වූ ජපමාලය අපි අතට අරගෙන ඒ අම්මට ස්තුතියි කියමු අපි. හැම මොහොතෙම අපි වෙනුවෙන් මැදහත් වෙන අම්මා. හැම මොහොතෙම අපි වෙනුවෙන් ක්‍රියාත්මක වෙන අම්මා. ජේසු අම්මා. එනිසා අපි කියමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනේ ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ආදිත වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් මෙලෙස වේවා. අපගේ දිනදා භෝජනය අද අපට දානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපගේ වැරදි කමා කළ මැනව. පාපවස්සාවට සුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදා ගමනව. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලදී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලදාවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ උපදේශා දරුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලදී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලදාවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ උපදේශා දරුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලදී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලදාවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලදී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලදාවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලදී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලදාවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතරෙන් ආශිර්වාද ලදී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලයවන් ජේසුස් ආශිර්වාද ලදාවුමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපියෝ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය
ශ්‍රී නතරෙන් ආශිර්වාද ලදී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වත් යේසුස් ආශිර්වාද ලද්දාෝමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදී යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තිනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රී නතරෙන් ආශිර්වාද ලදී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වත් යේසුස් ආශිර්වාද ලද්දාෝමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තිනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රී නතරෙන් ආශිර්වාද ලදී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වත් යේසුස් ආශිර්වාද ලද්දාෝමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. නමෝ මරියනි ප්‍රේමසාද පූර්ණවන්තිනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය. ශ්‍රී නතරෙන් ආශිර්වාද ලදී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි ඵලය වත් යේසුස් ආශිර්වාද ලද්දාෝමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී වූ අප උදෙසා දැනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. අපි සියලු දෙනාම අපේ දෑත් වැඳගෙන ශුද්ධ උත්‍රීත්වයට අපේ මහා නමස්කාරය අපි පුද කරමු. පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු නම් ත්‍රිත්වක දෙවොත්තමයන් වහන්සේටම ස්තෝත්‍ර වේවා. ආදී වූ මේ දැනුත් නිතිපතත් අනන්ත කාලයක් වේවා. ආමේන්. අහෝ මාගේ ජේසුනි අපගේ පාපවලට ක්ෂමාව දුන මැනව. නිරාගින්නෙන් අප ගලවා ගත මැනව. සියලු ආත්මයන්ද විශේෂ කොට ඔබගේ දයාව ඉතා උවමනාත්මයන්ද ස්වර්ග රාජ්‍යයට ගෙනවා ගත මැනව. මරිය රැජිනියේ මා දයාබර මවේ. දුබලා අපට සෑමදා සරණ වන මවේ. ප්‍රබල මිනිස්සුන්ට ඕනතරම් මිනිස්සු එකතු වෙනවා. කීර්ති නාමයක් තියෙන මිනිස්සු වටා ඕනතරම් මිනිස්සු එකතු වෙන්න ආසයි. ප්‍රසිද්ධ මිනිස්සෙක් වටා මිනිස්සුන් එකතු වෙන්න ආසයි. එතකොට යම්කිසි ආකාරයෙන් හැඩරුවක් බියුටි එකක් හැන්සම් ගතියක් මිනිස්සෙකුට තියෙනකොට ආකර්ෂණයක් තුල එකතු වෙන්න ආසයි. මේක තමයි මේ මිනිස්යාගේ තියෙන ආසාව.
හැබැයි මේ විශ්වය තුල දුර්වල මිනිස්සුයි කියලා හඳුනගත්තට පස්සේ අඩුපාඩුකම් තියෙන මිනිස්සු කියලා හඳුනගත්තට පස්සේ කර කියා ගන්න දෙයක් නැතුව ආර්ථිකව මානසිකව වැටුණාට පස්සේ ඒ මිනිස්සුත් එක්ක එකතු වෙන්න ඉන්න පිරිස හරිම අතලොස්සක්. ඒ නිසා තමයි මේ කතෝලික සභාව නේ එදා ස්ථාපිත කළේ. මොනවටද? වැන්දබුවන්න බලා ගන්න තේවාචාර්යවරුන් නොපත් කරගත්තා. මොකද මේ ධර්මතාවයේ තුල නිරන්තරයෙන්ම තිබුණේ සේවාවක්. මිනිසුන්ව බලා ගැනීමක් තමයි තිබුණේ. ඒ නිසා තමයි orphanages, home for the elders මේ විදිහට මේ කතෝලික සභාව ඇතුලේ නිර්මාණය වෙලා සමාජයට බරක් කියන අය සමාජයට තියාගන්න බැහැයි කියන පිරිසක්ව අරගෙන බලා ගන්නවා. Good Shepherd Sistersලා නේ ඒගොල්ලන්ගේ කොන්වෙන්ට්ස් වල බලා ගන්නවා. නේ නිසලදියේ ඉස්සර ගණිකාවන්ව බලා ගන්නවා. ඒ තත්ත්වයට වැටිච්ච අයව බලා ගන්නවා. අනාථ පිච්ච අයව බලා ගන්නවා. හිරගෙදර ඉඳලා ගෙනල්ලා බලා ගන්නවා. එතකොට අනිත් කොන්වෙන්ට්ස් වලත් එහෙමම තමයි. බලා ගන්න තැන් ඕන තරම් තියෙනවා බලා ගන්නවා. වැඩිහිටියන්ව තම්මිට ගියොත් බලා ගන්නවා. අනිත් නිකායන් වලත් එහෙමම කරනවා. එතකොට මේ බලා ගැනීම අපෝපස්ථාන කිරීම මේ එදා ඉඳලා අද වෙනකන් තිබිච්ච දෙයක්. ඒ නිසා ජේසු අම්මට කවුරු හරි කිට්ටුයි නම් ජේසුස් ස්වාමීන් වහන්සේට කවුරු හරි කිට්ටුයි නම් මේ ජපමාලයට කවුරු හරි කිට්ටුයි නම් එයාගේ ගති ලක්ෂණ වෙනස් වෙනවා. එයාගේ ගතුගුණ වෙනස් වෙනවා. එයාගේ සාරධර්ම වෙනස් වෙනවා. ඔහුගේ ඇයගේ ආකල්ප වෙනස් වෙනවා. මොනවා නිසාද කියලා අහුවොත් කාර්ය මිනිස්සුන්ට අපෝපස්ථාන කරන්න කැමැත්තක් ඇති කරගන්නවා. මිනිස්සුන්ගේ දුකේදී වේදනාවේදී අසරණකමේදී ඉන්න උත්සාහ කරනවා. අදටත් අපි මේ සිස්ටර්ස්ලා අරගෙන බැලුවොත් මේ පැත්තේ පොඩි සිස්ටර්ව නේ මහලුවියේ තමයි ඇය ඉන්නේ. නේ ජීවිතේ සමහරලාට මේ වයසට ගියා නම් කාර්යය ගෙදර ඉන්න අය එළියට බහින එකක් නැහැ. හැබැයි ඇය හිතෙනවා තාමත් ඇයට සප්‍රසාද වහන්සේව අපේ ටැබර්නකල් එකේ ඉඳලා අත් දෙකේම අරගෙන එනවා. බැලන්ස් එකකුත් නැහැ. ඇය හිතෙනවා මේ මොහොතේදී මට සප්‍රසාද වහන්සේව දෙන්න පුළුවන්. සීදුවේ මීසමේ දෙන්න පුළුවන්. මට මිනිස්සු ළඟට ගිහිල්ලා සප්‍රසාද වහන්සේව දෙන්න පුළුවන්. එතකොට මේ විශ්වාස කරනවා තාමත් ශක්තියක් තියෙනවා මිනිස්සුන්ව බලා ගන්න මිනිස්සුන්ට ස්වාමින් වහන්සේව දෙන්න. ඒස ස්වාමි කෙනෙක් වුණත් ඒ ස්වාමිට නේ මේ සම් ජීවිතයේ තුල පාපුවන් බිෂප් කෙනෙක් වුණත් අවුරුදු 75 වෙනකම්ම නේ සේවය කරගෙන යන්න පුළුවන්. අවුරුදු 75 වෙනකම්ම කියන ඔබට පුළුවන් තරම් සේවය කරන්න. ඔබට පුළුවන් තරම් මේ දූත මෙහෙවර කරන්න. මේ අපෝපස්ථානීය කරන්න. නේ ඒ නිසා තමයි මේකට රිටයර්මන්ට් එකක් නැහැ ඇත්තටම. ඔබ ගිහිල්ලා මහලු නිවාසයක ඉන්න සිස්ටර්ස්ලා ස්වාමීලා වරගෙන බලන්න. ඒගොල්ලෝ මොනවද කරන්නේ කියලා. ඒගොල්ලෝ කට්ටියම එකතු වෙලා පූජාව තියනවා. ඒගොල්ලෝ කට්ටියම එකතු වෙලා ජපමාලය කියනවා. ඒගොල්ලෝ කට්ටියම එකතු වෙලා මිනිස්සු වෙනුවෙන් මැදහත් වෙනවා. ඒතකොට අපිට හිතෙන්නේ ඒගොල්ලෝ මහලු මඩමේ ඉන්නවයි කියලා. හැබැයි මහලු මඩමේ ඉඳගෙනත් ඒගොල්ලෝ කරන්නේ ඒකම තමයි. මදහත්කාරකමේ යාඥාව තුල තමයි ඒගොල්ලෝ ඉන්නේ. අපි හරි වාසනාවන්තයි රත්නනම් මේ තාත්තිපුතේ දුවේ. මේ කතෝලික ධර්මයේ තුල නිරන්තරයෙන්ම තිබුණේ එකතු කරගත්ත දේ බෙදන්නේ කොහොමද කියලා බලපු අය. වැඩි වර්ධනය කරගත්ත දේ බෙදා ගන්න බැලුවේ. ඒ නිසා තමයි නේ ස්වාමි කෙනෙක් වශයෙන් එයාට දූත මෙහෙවරක් තියෙනවා. සිස්ටර් කෙනෙක් වශයෙන් දූත මෙහෙවරක් තියෙනවා. සාමාන්‍ය කාල පරිච්ඡේදයක එක්ස්ට්‍රාઓඩිනරි එකක් තමයි මට මේ තියෙන්නේ. being a founder මේක ඇතුලේ මම දැන් අවුරුදු 26ක් තිස්සේ ඉන්නවා. සාමාන්‍යයෙන් නේ අවුරුදු 5ක් වෙනකොට ඒ මීසම දාලා යන්න ඕනේ. තවත් මීසමකට යන්නට ඕනේ. එතකොට දැන් මෙහෙම අතහැරලා තවත් තැනක් ගොඩ නැගුවා. අතහැරලා තවත් තැනක් ගොඩ නැගුවා. ඒතර ස්වාමි කෙනෙක් වශයෙන් මම මේ සුපුවත් ගන්න හිටියත් මමත් මෙතන හිටියත් මං අනිත් තැන් ටික ගොඩ නගනවා.
නිරන්තරයෙන්ම තේවත් ඕන නම් කුරුළු කැලේද මුන්දලමද මේ ස්පිතාල ටිකද මේ ඔක්කොම ගොඩ නගනවා. ඒ කියන්නේ මේ මෙතන විතරක් නෙමෙයි. මේ හැම දෙයක්ම ගොඩ නගනවා. හැමතැනම බලා ගන්නවා. එතන මේ මනුස්සයන් වශයෙන් අපිට පැවරලා තියෙන යුතුයකම ඒක තමයි රත්න මේ තාත්ති පුතේ දුවේ. ජේසු අම්මට ජපමාලයට බද්ධ වුණාට පස්සේ අපේ ජීවිතවල වෙනසක් ඇති වෙනවා. මොකද්ද වෙනස? To take care of others. අනිත් මිනිස්සුන්ව බලා ගන්න අය. ඒතර දැන් අනිත් මිනිස්සුන්ව බලා ගන්න නම් ඇරියුම තියෙන්නේ. ගෙදර ඉන්න ස්වාමි පුරුෂයව බලාගත්තේ නැත්තම්, ගෙදර ඉන්න භාර්යාව බලාගත්තේ නැත්තම්, ගෙදර ඉන්න අම්මව තාත්තව බලාගත්තේ නැත්තම්, ගෙදර ඉන්න ආච්චිව සීයාව බලාගත්තේ නැත්තම්, ඉතින් මේ ජපමාලේ බෙල්ල වටේ ඔතාගෙන හිටියත් වැඩක් නැහැ, අත වටේ ඔතාගෙන හිටියත් වැඩක් නැහැ, මුළු ඇඟටම ජපමාලයක් දාගෙන හිටියත් වැඩක් නැහැ. අම්මා බඩගින්නේ, තාත්තා බඩගින්නේ. තාත්තට අඳින්න ඇඳුමක් නැහැ. අම්මට අඳින්න ඇඳුමක් නැහැ. ආච්චිට අඳින්න ඇඳුමක් නැහැ. නේ. එතකොට ඒගොල්ලෝ ගැන හිතන්නේ නැතුව අපි හිතනවා නම් කාර්යය මම ජපමාලී කියන භක්තිවන්ත ස්ත්‍රියක්, භක්තිවන්ත පුද්ගලයෙක් කියලා හිතනවා නම් කාර්ය. එතන ස්වාමින් වහන්සේ ඔබට මට චුට්ටක් කතා කරලා කියාවි මේ මොහොතේදී අප උපස්ථානීය ඉගෙන ගන්න පුතේ. තෙරේසා මෞතුමිය මොනවද කරේ? මිනිස්සුන්ට එපයි කියන අයව අරගෙන ඇවිල්ලා කොන්වෙන්ට් එකේ තියාගෙන බලාගත්තා. ළමයිව බලාගත්තා, වැඩිහිටියෝ බලාගත්තා, ඩිෆරන්ට් ලේබල් ළමයිව බලාගත්තා. නේ. මේ බලා ගැනීම තමයි කරේ. හැබැයි කරන්න ඒගොල්ලන්ට සිස්ටර් කෙනෙක් වෙනකොට නැත්තම් ස්වාමි කෙනෙක් වෙනකොට අපිට තිබුණා දෙයක් කරන්න. ඒ නිසා මයිනර් සෙමිනරි අපි ඉන්නකොටත් අපිව පොඩි කාලේ යවුවේ තෙරේසා මෞතුමියගේ කොන්වෙන්ට් එකට. ස්වාමි කෙනෙක් වෙන්නයි ආවේ. හැබැයි ස්වාමි කෙනෙක් වෙන්න ආවට අපිව යවුවේ හැම ඉරිදම ගිහිල්ලා මේ මහලු නිවාසයට ගිහිල්ලා ඒ සීයලව නාවලා කොණ්ඩේ කපලා නියපොතු කපලා ඒගොල්ලන්ව බලා ගන්න කිව්වා. එතකොට එතනදී තමයි තෙරේසා මෞතුමිය මට හම්බ වුණේ. එතකොට ඇයත් කිව්වේ මොනවද? If you want to be a priest, be a holy priest, otherwise pack up your things and go home. ඔබට ස්වාමි කෙනෙක් වෙන්න ඕන නම් කාර්ය නේ ඒ ගමන යන්න, ඒ බලය, ඒ සුද්ධවන්තකම අයිති කරගන්න, නැත්තම් ගෙදර යන්න. එතකොට මේ ඔබ අරගෙන බැලුවොත් කාර්ය මේ හැම සිස්ටම උත්සාහ කරනවා සප්‍රසාද වහන්සේව ලබන්න. හැම ස්වාමි කෙනෙක්ම උත්සාහ කරනවා හැමදාම සප්‍රසාද වහන්සේ ලබන්න. හැම සිස්ටර් කෙනෙක්ම උත්සාහ කරනවා මේ ජපමාලය උච්චාරණය කරන්න. හැම ස්වාමි කෙනෙක්ම උච්චාරණය කරනවා මේ ජපමාලය. ඉතින් ඒ නිසා මේක තමයි මේ සේවාවට මුල පුරන්නේ. ඒ නිසා අපිට මේක අතහැරුණොත්, ජපමාලයේ අතහැරුණොත්, දිව්‍ය පූජාව අතහැරුණොත්, සප්‍රසාද වහන්සේව අතහැරුණොත් අපිට පුංචි ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද්ද ප්‍රශ්නය? ස්වාමීන් වහන්සේ තුල මේ කාරුණු කාරණාවන් වලින් අපිට මිදෙන්න බැරුව යනවා. මොනවද කරුණු කාරණා? ප්‍රේමය, මම කියවල පස්සේ කියන්නේ ප්‍රේමය, ඉවසිලිවන්තය, කරුණාවන්තය, ප්‍රේමය, ඊර්ෂ්‍යාවන්නේ නැත. එතකොට මේ දැන් ජපමාලයේ උච්චාරණය කරන්න පටන් ගත්තට පස්සේ ජීවිතේ වෙනසක් පේනවා. මොකද්ද මේ වෙනස? මේක පැහැදිලිවම කියනවා ඉවසිලිවන්ත කෙනෙක් බවට පත් වෙනවා. හනික නොකිපේ. එතකොට මේ ජපමාලයේ කියනවා නමෝ මරියනී ප්‍රපසාද පූර්ණවන්තේනී කියලා ඉවර වෙලා නේ වතුර එකක් ගේන්න කියලා එයාට අමතක වෙලා. එතකොට නිකමට හරි වැරදි වචනයක් පාවිච්චි කරන්න යන්නේ සමා වෙන්න. එතකොට කීපාරක් කිව්වද වතුරයක් ගේන්න කියලා ඒක අමතක වුණාද? සාන්ත මරියනී දේව මෑණියනි කිව්වනම් වැඩක් නැහැ. එතකොට මේ තමාගේ චරිතය තමයි වෙනස් වෙන්නේ. අපිට මේ වස චරිත වෙන්න බැරුව යනවා. මිනිසුන්ට කෑ ගහන්න බැරුව යනවා. මිනිසුන්ට බනින්න බැරුව යනවා. නේ. ඇයි එයාට ඉවසිලිවන්තකමක් තියෙනවා. ඉතින් එතකොට මිනිස්සු කියාවි අනේ මෙයාට කොන්ද පණ නෑනේ. නේ මෙයා ගොළුෙක්ද? මෙයා බිහිරෙක්ද? මෙයා අන්ධයෙක්ද? එයාට පේන්නේ නැද්ද මේගොල්ලෝ වැරදි කරනවයි කියලා? එයාට ඇහෙන්නේ නැද්ද මේගොල්ලෝ වැරදි කරනවා ඇහෙන්නේ නැද්ද? ඇයි මේ කට වහගෙන ඉන්නේ? ඇයි මේ දැක්කත් නොදැක්ක වගේ ඉන්නේ? මොනවද මේ මිනිස්සු මෙහෙම යන්න පුළුවන්ද? කියන්න එපා මූණට දෙකක්. කියාගන්න බෑ. මේ ජපමාලයේ කියනකොට ඉවසන්න වෙනවා. තව දවසක් ඉවසන්න වෙනවා. තවත් දවසක් ඉවසන්න වෙනවා. තවත් මාසයක් ඉවසන්න වෙනවා.
තව මාස 2ක් ඉවසන්න වෙනවා. මාස 3ක් ඉවසන්න වෙනවා. අවුරුද්දක් ඉවසන්න වෙනවා. අවුරුදු 5ක් ඉවසන්න වෙනවා. දැන් අපි ජපමාලය තියාගෙන ඉවසීම කියන දේ අතහැරලා දානවා රත්තරන් මේ තාත්තේ පුතේ දුවේ. ඒ නිසා ඉවසන්න ආරාධනාව තමයි ජපමාලය. ඉවසන්න පුරුදු කරනවා. කවුරු නිසාද? ජේසු අම්මා. ජේසු අම්මා ඉවසගෙන තමයි මේ ඔක්කොම කරේ. ලේසි නැහැම කරන්න ඉවසගත්තා. හැබැයි ඉවසගත්තට පස්සේ මොනවද ඇයට පුළුවන් වුණේ? ඇයට සේවාව තමයි ඉස්සල්ලාම මුල පුරන්න සැලසුවේ. ඒ ජේසුගේ අම්මා වශයෙන් කීර්ති නාමයක් ගේන්න ඉස්සර මොනවද කරේ? ඇයට කිව්වා එලිසබෙත්තුමිය ඥාතිවරිය දැන් මහලු වයසේ ඇය දරු ප්‍රසූතිය සඳහා ලකලෑස් වෙලා තියෙනවා. දැන් ඔබ ඇය ගාවට ගිහිල්ලා ඇයව බලාගන්න. ඇයව බලාගන්න. ඉන්සරතන මේ තාත්තේ පුතේ දුවේ ඔබේ ගෙදර ඉන්න කෙනාව බලාගන්න, ඔබේ ආච්චිව සීයව බලාගන්න, ඔබගේ මේ අම්මව තාත්තව බලාගන්න, මේක තමයි අපෝපස්ථානය කියන්නේ. එනිසයි කියන්නේ ඉංග්‍රීසියෙන් කියන්නේ charity begins at home. ඔබගේ දයාව පටන් ගන්නට ඕනේ ගමෙන් නෙමෙයි. ඔබේ දයාව පටන් ගන්නට ඕනේ රටෙන් නෙමෙයි. ඔබේ දයාව පටන් ගන්නට ඕනේ ඔබේ ගේ ඇතුලේ. ඔබේ ගේ ඇතුලේ තමයි මේ දයාව පටන් ගන්නට ඕනේ. නේ. දැන් මගේ අම්මටත් දැන් වයස 90ක් මේ අවුරුද්දට. එතකොට මේ අවුරුද්දට 90ක් වෙනකොට ඇයව බලා ගන්න වෙනවා. ડોක්ටර් ගාවට ගෙනියන්න ඕනේ. මට මේ දූත මෙහෙවර කරන්න ඕනේ. අල්ලි රට ඉන්නේ. මම විතරයි ලංකාවේ ඉන්නේ. එතකොට මට පැවරලා තියෙනවා මේ මහලු වයසේ ඉන්න අම්මව බලා ගන්න. ඒක ડોක්ටර් ගාවට ගෙනියන්නට ඕනේ, කාව හරි තියලා බලා ගන්නට ඕනේ. දැන් ඒගොල්ලෝ නිවාඩුවේ යනවා නම් හරි තවත් කාව හරි යවන්නට ඕනේ. දැන් ඊයේ ඉන්න කෙනා යනකොට මං උදානීටයි ඒ වගේම දර්ශනටයි කිව්වා චුට්ටක් වෙලා ගෙදර ගිහිල්ලා ඉඳලා එන්න පුතේ කියලා බලා ගන්න කියලා. එතකොට මේ මිෂන් මොනව කරත් මේක ඔළුවේ තියෙනවා. වෙලාවට බෙහෙත් ටික දුන්නද, වෙලාවට කෑම ටික කෑවද, බලාගත්තද, අඳින්න ඇඳුමක් තියෙනවද? ඒතකොට දැන් නැත්තම් කරිය මට දේශනා කරන්න පුළුවන් මිනිස්සුන්ට. අම්මව බලා ගන්න කියලා මං අම්මව බලාගත්තේ නැත්නම් වැඩක් තියෙයිද? ඔබේ තාත්තව බලා ගන්න කියලා තාත්තව බලාගත්තේ නැත්නම් වැඩක් තියෙයිද? ඔබේ දරුවන්ව බලා ගන්න කියලා ආදරවන්ත හදවතක් ඔබ ගාව තිබුණ නැත්නම් වැඩක් තියෙයිද? ඔබේ ස්වාමි පුරුෂයා බලා ගන්න, භාර්යාව බලා ගන්න කියලා අපිට කියන්න පුළුවන්. ජපමාලේ උච්චාරණය කරන්න පුළුවන්. පෞල් ජීවිතේ වෙනුවෙන් මේ ජපමාලේ අපි කැප කරමුයි කියලා අපි ඔක්කොම එකතු වෙලා පෞල් ජීවිතේ වෙනුවෙන් කියනවා. හැබැයි ගෙදර ඉන්න මේ භාර්යාව, ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා, ගෙදර ඉන්න දරුවා අතහැරිලා. ඉනිසා ඉවසන්න. ප්‍රශ්නේවි, කරදරේවි නේ කට ඉක්මන් කරගන්න එපා. වචන ඉක්මන් කරගන්න එපා. ඉවසලම ඉන්න. මහත්යාට ඔය කරන වැරදි වැඩේට බනින්නම හිතේවි. ඒ බනින්න එක බයින්න එපා ඒ වෙලාවේ. කෑ ගහන්නම හිතේවි. කෑ ගහන්න එපා. දරුවා කරන වැරද්දේදී දරුවට බනින්නම හිතේවි. බනින්න එපා. එතකොට ඔබ හවි කොහොමද ෆාදර් ඒගොල්ලන් හදාගන්නේ? හදාගන්නේ ඒ අය වෙනුවෙන් ජපමාලය එක පන්තියක් හරි කියන්න. බනිනව වෙනුවට ජපමාලය උච්චාරණය කරලා බලන්න. එයාගේ දුර්වලකම දැකලා, අඩුපාඩුව දැකලා, මදිපාඩුව දැකලා, අගහිඟකම දැකලා, නොස්සන ගතිය දැකලා, ඒ නොහුම්බිනා ක්‍රියාකලාපේ දැකලා ඔහු වෙනුවෙන් ඈ වෙනුවෙන් ජපමාලය උච්චාරණය කරලා බලන්න. ජීවිතේ වෙනස් වෙනවා. ජීවිතේ වෙනස් වෙනවා. ඒ නිසා ඔබ කෑ ගැහුවයි කියලා ජීවිත වෙනස් වෙන්නේ නැහැ. ඔබ සම්ඩු කරයි කියලා ජීවිත වෙනස් වෙන්නේ නැහැ. ඔබ බැන්නයි කියලා ජීවිත වෙනස් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අපේ ක්වොලිටි එක බහිනවා. අපි ගාව තියෙන ඒ ක්වොලිටි එක බැස්සට පස්සේ ඔබ වටින්නේ නැහැ. ඔබ වදයක් වෙනවා ඊට පස්සේ. ඇයි හැම වෙලාවෙම සම්ඩු කරනවා? හැම වෙලාවෙම මොනවා හරි කොක්කක් දානවා. මොනවා හරි කෙනෙහිලිකමක් ඇති කරගන්නවා. ඔබව අන්තිමට පෙන්නන්න බැරි තැනටපත් වේවි. ඒ නිසායි සමහර වෙලාවට ගෙවල් දැන් අපායක් බවට පත් වෙලා. මොනව නිසාද කියලා හමුත් කාර්ය අපේ ගෙදර සාධාරණයක් නෑ ෆාදර්. අපේ ගෙදර සාධාරණයක් තියෙන්නට ඕනේ.
ඉතින් අසාධාරණ දේවල් වෙන නිසා මට පුළුවන් ද ඇස් දෙක වහගෙන ඉන්න. මට පුළුවන් ද කට වහගෙන ඉන්න. මට පුළුවන් ද මේ මොහොතේදී බිහිරෙක් වගේ ඉන්න. මට පුළුවන් ද අංශභාග හැදිච්ච මිනිසෙක් වශයෙන් පැත්තකට වෙලා ඉන්න. බෑ. දෙකක් කියන්න ඕනේ. තුනක් කියන්න ඕනේ. නේ. අනින්න ඕනේ ටොක්ක්ක් හරි. ඒ නිසා දැන් අපි දන්නේ මේ මොහොතේදී අනිත් පාර්ශවයේ කන්ට්‍රෝල් කරන්න අපි දන්න තමයි අපිට හෙල්ලයක් ඕනේ, අපිට කඩුවක් ඕනේ, අපිට ලීයක් ඕනේ, අපිට මේ මොනවද වේවැලක් ඕනේ නේ. හැම වෙලාවෙම එහෙම තමයි. ඒ නිසා තමයි පොඩි කාලේ මේ මම හිතන්නේ ඔයගොල්ලන්ගේ දර තාමත් තියෙනවා දන්නේ නැහැ වේවැල් තියාගෙන ඉන්නවා. වේවැල එල්ලලා තියලා තියෙන්නේ. කොහරි ගිහලා වේවැලක් ගේනවා. ගිහලා එල්ලලා තියෙනවා. අයියේ පෙන්නන්නත් තියාගෙන ඉන්නවා, ගහන්නත් තියාගෙන ඉන්නවා. හැම වෙලාවෙම වේවැල අරගෙන පෙන්නනවා මේ දෙනවා පාරක්. එතකොට ඒක ඇතුලේ ජීවිතේ වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඔබ මන් රිද්ද වෙනවා. ඔබ වැරදි කරොත් මං ඔබව රිද්ද වෙනවයි කියලායි කියන්නේ. ඒ නිසා ඔබ දුර්වල වෙනකොට මම ගහනවා ඔයාට. ඔබ දුර්වල වෙනකොට මං වඩ බනිනවා. ඔබ දුර්වල වෙනකොට ඔබ මේ වේදනාවෙන් මිරිකෙන්න ගහනවා. පාර හිටින්න ගහනවා. දුර්වල වෙනකොට ගහලා මොනව කරන්නද? දුර්වල වෙනකොට අවශ්‍ය වෙන්නේ පිහිටක්. දුර්වල වෙනකොට අවශ්‍ය වෙන්නේ අගය කිරීමක්. දුර්වල වෙනකොට අවශ්‍ය වෙන්නේ ජීවිතයේ රිවෝඩ් එකක්. සාමි කෙනෙක් වශයෙන් පොඩි කාලේ අපි ගෙදර ඉන්නකොට මට අම්මලයි තාත්තලයි දුන්න තෑග් එක තමයි හැමදාම රිවෝඩින් මෙතඩ් තමයි දුන්නේ. පන්ති අන්තිමයා වුණත් ලකුණු නැති වුණත් බර්ත්ඩේ එක හොඳටම සෙලිබ්‍රේට් කරනවා. හැමදාම තෑගි දෙනවා. හැමදාම වටිනාකමක් දෙනවා. හැමදාම අතට මුළු පඩියම දීලා කියනවා පුතේ ඔයා මේක බලා ගන්න ගේ බලා ගන්න පුතේ. නේ මල්ලිටත් දීලා කියනවා මල්ලිටත් බලා ගන්න කියලා. එතකොට අපේ අඩුපාඩුකම් දැකලා අපිට දඬුවමක් දුන්නේ නැහැ. ගැහුවේ නැහැ, බැන්නේ නැහැ. නේ ගෙදරින් එළියට දානවයි කියලා කිව්වේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මොකද කරේ? අගේ කරලා වටිනාකමක් දීලා ස්තුති කරලා නේ ඒක පරිපාලනය කරන්න හැන්ඩල් කරන්න සිටුේෂන්ස් හදලා දුන්නා. පොඩි කාලෙම මොටර් බයික් එක කරන් දීලා කියනවා මොටර් බයික් එකේ පදින්න. කාර් එකක් කරන් දීලා කියනවා කාර් එක දැන් පදින්න පුතේ. ඒක තාත්තට කාර් එලවන්න දන්නේ නැහැ. තාත්තට මොටර් බයික් පදින්නේ දන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ පදින්න මේ පොඩි කාලේ ඉඳලම. ඒතර හැම වෙලාවෙම විශ්වාස කරා. මොනවද විශ්වාසය? බයිසිකලේ අරගෙන රවුම් ගහන්නේ නැතුව යයි කියලා. බයිසිකලේ අරගෙන ගිහිල්ලා මේ මොහොතේ යාළුවන්ට එක්ක සෙට් වෙන්නේ නැතුව යයි කියලා විශ්වාස කරා. ඒ නිසා විශ්වාස කරපු නිසා මොකද වුනේ? සෙට් වෙන්න බැරුව ගියා. බයිසිකලේ අරගෙන කොහෙවත් ගියේ නැහැ. ඔබේ ගෙදර ඔබේ දරුවව විශ්වාස කරනවා නම්, ඔබේ ගෙදර ඔබේ ස්වාමි පුරුෂයා ඔබ විශ්වාස කරනවා නම්, ඔබේ ගෙදර ඒ දුර්වල වෙන මහත්යව භාර්යාව ඔබ විශ්වාස කරනවා නම් ඇයට ඔහුට ජීවිතේ වෙනස් කරගන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. සැක කරන්න ජීවිත වෙනස් වෙන්නේ නැහැ. එකට එක කරන්න හිතෙනවා. නේ බොරුවට මොකටද මම බැනුම් අහන්නේ? ඒ වැරද්ද කරලම බැනුම් අහනවා. එහෙම හිතට එනවා දෙයක්. මම බොරුවට බැනුම් අහනවට වඩා ඒ වැරද්ද කරලම ඊට පස්සේ බැනුම් අහනවා. ඒස සමහර වෙලාවට මං හැන්ඩල් කරද්දී කේසස් මං ඇහුවා අයි අම්මේ එහෙම කරේ අයි පුතේ එහෙම කරේ කියලා අහපුවාම කියන දේ තමයි ෆාදර් බොරුවට මුළු ජීවිත කාලෙම බැනුම් අහනවනේ මං එහෙම කරා කියලා. මට එහෙම කරන්න ඕනේ නැහැ. හැබැයි මේ බැනුම එපා වෙලා මං ඒ වැරද්දම කරා. දැන් බලින්න මං කරලානේ තියෙන්නේ. කරන්න නැතුව බැනුම් අහනට වඩා කරලා බැනුම් යවට කමන්නේ. එහෙම වැරදි කරපු මිනිස්සු ඉන්නවා. ඒස තමාට මේ මොහොතේදී ඒ බැනුම නිසා වැරදි කරා. ඒ චෝදනාව නිසා වැරදි කරා. ඒ නිසා ජීවිතේ චෝදනාව අපි අඩු කරමු. බණින එක අපි අඩු කරමු. ඉවසීම ප්‍රගුණ කරමු. එතකොට කියනවා මේ විදියට කරුණාවන්තය, ප්‍රේමය, ඊර්ෂ්‍යාවන්නේ නැත. එතකොට මේ පොළොව තලයේ තුල ක්වොලිටි බහින මොහොතක් තමයි මොකද්ද මේ මොහොත? ඔබට කවදා හරි දැනුනොත් තවත් කෙනෙක් ඔබට ඊර්ෂ්‍යා කරනවා. නේ අයියා ඊර්ෂ්‍යයි, නංගි ඊර්ෂ්‍යයි, මල්ලි ඊර්ෂ්‍යයි, ළඟ ඉන්න කෙනා ඊර්ෂ්‍යයි, ඔෆිස් එකේ ඉන්න කෙනා ඊර්ෂ්‍යයි. මේක දැනුන දාට මොකද වෙන්නේ? Prevention is better than cure. පරිස්සම් වෙලා ඉන්න එක වටිනවයි කියලා
ඒ පුද්ගලයාගෙන් ගොඩාක් දේවල් හංගවනවා. නේ කොහෙද ගියේ කියන්නේ නැහැ. මොනවද කරේ කියන්නේ නැහැ. මොනවද ගෙනාවේ කියන්නේ නැහැ. නේ ඇයි ඒ දන්නවා මේ මොහොතේදී ඊර්ෂ්‍යාවක් තියෙනවයි කියලා. මේ ඊර්ෂ්‍යාව තියෙන මිනිස්සුන්ට අන්තිමට මොකද වෙන්නේ? සමාජයෙන් කොන් වෙන්න වෙනවා. දන්නවා යා ඊර්ෂ්‍යාවෙන් පැලෙන්න යන්නේ. ඊර්ෂ්‍යාවෙන් පැලෙන්න යන්නේ. කාට හරි යහපතක් වෙනකොට කාට හරි හොදක් වෙනකොට කාට හරි නේ සෙතක් වෙනකොට දරා ගන්න බෑ. නේ කොහොමද මෙහෙම කරේ? නේ එහෙම කරන්න බෑනේ. යා කුඩු විකුණනවා ඇති. කෙලින්ම කියනවා කුඩු විකුණනවා ඇති කියලා. යහපත දරා ගන්න බැරි වෙනකොට චෝදනා කරනවා. චෝදනා කරලා නේ හිරේ දාන්න පුළුවන් නම් කාර්ය ඒකට අවශ්‍ය කරන මාවතත් හදලා කියනවා කුඩු විකුණනවා ඇති. නැත්තම් කොහෙන්ද මේ සල්ලි? කුඩු විකුණනවා ඇති. නැත්තම් කොහොමද මේ ඔක්කොම කරන්නේ? තමාගේ ජීවිතේ ඇතුලේ ඊර්ෂ්‍යාව කියන එනකොට ඉස්කෝලේ යන ළමයින්ට ඊර්ෂ්‍යාව ඇති වුණාම මොකද වෙන්නේ? අනිත් කෙනාගේ පොත්පත් හංගනවා. ඉගෙන ගන්න තියෙන පොත හංගනවා. බෑග් එක උස්සලා අයින් කරලා දානවා. ඊර්ෂ්‍යාවක් ඇවිල්ලා. තමාගේ ජීවිතේට නැතිදී අනිත් කෙනාට තියෙනකොට ඒක දරා ගන්න බෑ. එනිසා සමහර වෙලාවට භාර්යාව ස්වාමි පුරුෂයාට අහනවා කොහෙද මේ කොණ්ඩේ පීරලා ලස්සනට මේ හැන්සම් යන්නේ පර්ෆියුම් ගාගෙන යන්නේ? හොර ගෑණියෙක් ගාවට යන්නවද? තමාගේ මහත්තයා හොඳට ඇඳත් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. තමාගේ වයිෆ් හොඳට ඇඳත් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. කාට පේන්නද මේ අඳින්නේ? නේ මොනවටද මේ අඳින්නේ? මොකටද බොරුවට සල්ලි වේදම් කරන්නේ? මේ තමාගේ වයිෆ් එයා රැජිනක් වගේ ඉන්න ඕනේ. එයා ලස්සනටම ලෝකේ ඉන්න ඕන කෙනා. හැබැයි එයා අඳිනකොට ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. එයා ලස්සනට කාත් එක්ක හරි කතා බහ කරගෙන හිටියොත් ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. කවුරු හරි ඇවිල්ලා නිකමඩ හරි ඔබයි වයිෆ් ඉන්නකොට අනිත් ඇවිල්ලා කිව්වොත් කාරිය අනේ වා හරිම ලස්සනයි හරිම සුදු වෙලා දැන් නේ හරිම වර්ණවත් වෙලා ෆිගර් එකක් හදාගෙන නියමයිනේ වයස පෙන්වන්නෙත් නැහනේ සුපිරිනේ කොහොමද අනේ මෙහෙම කරගත්තේ කියලා අහපු ගම මහත්තයා කියයිද praise the lord මගේ වයිෆ්ට මේ තරම් වටිනාකමක් තියනයි කියලා කියනවද? නැහැ. නේ ඒ වෙලාවේ ඉඳලම ආයෙ කෙනෙහිලිකම් කරන්න පටන් ගන්නවා. සන්තෝෂ වෙන්න කවුරු හරි ඔබගේ වයිෆ් ලස්සනයි කියලා කියනවනම් ඔබගේ වයිෆ් හොඳයි කියලා කියනවනම් සන්තෝෂ වෙන්න. ඔබේ හස්බන්ඩ් හොඳයි කියලා කියනවනම් සන්තෝෂ වෙන්න. නිකමට හරි මහත්තයා මේ ළඟ ඉන්නකොට කවුරු හරි ගෑනු කෙනෙක් ඇවිල්ලා කිව්වනම් අනේ ඔයාව බලාගෙන ඉන්න හිතෙනවානේ. වා හරිම කඩවසම් නේද? වාගේ ඇස් දෙකත් හරිම ලස්සනයි. වාගේ නේ මේ ස්වරූපය හරිම ලස්සනයි. මං අහලා තියෙනවා වාගේ කටහඬ හරිම ආකර්ෂණීයයි නියමයි යා. keep it up. ගෙදර වයිෆ් ගෙදර ගිහිල්ලා praise the lord ජේසු පිහිටයි වට අර ගෑනු කෙනා ඇවිල්ලා ගොඩාක් අගේ කරලා ගියා නේද? වා හොඳයි කියලා. නේ ආයෙ කතා කරන්නේ නැහැ. ආයෙ ළඟට ආවොත් කාරිය කතා කරන්නේ නැහැ. මම දැක්කොත් කාරිය ඔය ගෑනු කෙනා එනවා. නේ මං නරක ගෑණි කියලා කියන්න එපා. අර මිනිස්සයා කිසිම සම්බන්ධතාවයක් ඒ ගෑනු කෙනත් එක්ක නැහැ. හැබැයි ඒ ගෑනු කෙනා ඇවිල්ලා හදවතින් කියපු දේ ඒක මොනතරම් ඉෂුව එකක් කරගන්නවද? ඒක මොනතරම් ප්‍රශ්නයක් කරගන්නවද? අන්තිමට සම්ඩු කළා ඩිවෝස් වෙන තත්වයටම ගෙනියනවා. එනිසා ජීවිතේ ඉවසන්න කරුණාවන්තකම ඇති කරගන්න ඊර්ෂ්‍යා කරන දේ නැති කරලා දාන්න. එදාට ඔබේ ජපමාලයට වටිනාකමක් තියෙනවා. ඔබ ජපමාලය උච්චාරණය කරනකොට වටිනාකමක් තියෙනවා. මොකද ඔබ ඊර්ෂ්‍යාවෙන් ජපමාලය කියන්නේ නැහැ කවදාක්වත්. නේ එයාට දුන්න නම් මටත් දෙන්න. නේ එයාට ලස්සන කොණ්ඩයක් දුන්න නම් මටත් ලස්සන කොණ්ඩයක් දෙන්න. නමෝ මරියනි ප්‍රපසාද පූර්ණවන්තියනි ස්වාමීන් වහන්සේ. අපි සංසන්දනය කරලා ඉල්ලනවා ගොඩක් වෙලාවට. ඒගොල්ලන් ගෙදරට හොඳක් තියෙනවා නම් කරියයි අපේ ගෙදරට හොඳක් නැත්තේ. ඒගොල්ලන් ගෙදරට වාහනයක් තියෙනවා නම් ඇයි අපේ ගෙදරට වාහනයක් නැත්තේ? ස්වාමිනී මගේ අම්මටත් වාහනයක් තියෙනවා, නංගිටත් වාහනයක් තියෙනවා, අක්කටත් වාහනයක් තියෙනවා, මට වාහනයක් නැහැ. ඒ නිසා නමෝ මරියනි ප්‍රපසාද පූර්ණවන්තිනි වාහනයක් දැන් දෙන්න. අර මිනිස්සුන්ව කන්ඩෙම් කරලා වාහනයක් ඉල්ලන්නේ. අනිත් මිනිස්සුන්ගේ දියුණුව හෙලා දැකලායි වාහනේ ඉල්ලන්නේ. කොහොමද වාහනේ හම්බ වෙන්නේ? කොහොමද සතුට හම්බ වෙන්නේ? ඒ නිසා රතන මේ තාත්තේ පුතේ දුවේ ඊර්ෂ්‍යාවකින් තොරව කියන ජපමාලයක්. ඊර්ෂ්‍යාවක් නෑ ජපමාලයට. ඒ නිසා ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් කරිබි මොකද කරන්න ඕනේ? ඉක්මනටම ජපමාල පන්තියක්වත් කියන්න.
ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් ඉක්මනට මොනවද කරන්න ඕනේ? අඩුම ගානේ නමෝ මරියක් කියන්න. දැන් මට ඊර්ෂ්‍යාවක් ඇවිල්ලා තියෙනවා. මට මොනෝ හරි නිකන් හිත රිදෙන විදියට මට කතා කරන්න ඕනේ. කැපෙන විදියට කතා කරන්නට ඕනේ කියලා හිතනකොටම නමෝ මරියනේ ප්‍රපසාද පූර්ණවන්තිනී කියලා කියන්න. ජේසුස් අම්මා උදව් කරાવી ඒ මානසිකත්වයෙන් එළියට එන්න. ඒ නිසා මේ පොළොතලේ ජපමාලේ කියන මිනිස්සුන්ට ඊර්ෂ්‍යාව කියන දේ හිතට ආවොත් සාතන් ඔබව දන්නේම නැතුව දැහ ගන්නවා. ඔබව දැහ ගන්නවා. ඒ නිසා සාතන්ට දැහ ගන්න දෙන්න එපා. ඊර්ෂ්‍යයි කියලා දැනගත්තට පස්සේ එතනින් එහාට ඔබට අර තිබිච්ච ක්වොලිටි පිළිගැනීම කවදාවත් තියෙන්නේ නැහැ. එදන් පස්සේ පිළිගැනීම නැහැ. ඒ විදිහටම පිළිගැනීම නැහැ. මිනිස්සු කතා කරાવી, ආශ්‍රය කරાવી නේ. හැබැයි ඒ පිළිගැනීම නැහැ. මොකද දන්නවා අය ඊර්ෂ්‍යයි කියලා. එතකොට හැම වෙලාවෙම හංගල තමයි දේවල් කරන්නේ. අඩුවෙන් තමයි කියන්නේ. හැම එකක්ම අඩුවෙන් කියනවා. නේ. එතකොට කියන්න පුළුවන් අනේ ඉස්සර ඉතින් ඔක්කොම කිව්වනේ. ඇයි දැන් ඔක්කොම කියන්නේ නැත්තේ? කියන්නේ නැහැ. කොහෙද ගියේ? කියන්නේ නැහැ. නේ. මොනවද කරේ? කියන්නේ නැහැ. ඇයි එක්තරා දවසක ඇහෙනවා ඊර්ෂ්‍යාව නිසා කියපු දේවල් තියෙනවා කියලා. ඊර්ෂ්‍යාව නිසා කැත කරපු නමක් තියෙනවයි කියලා දන්නවා. එතකොට හිමින් සීරුවේ මොකද වෙන්නේ? ඒ තැනෙන් ඒ මොහොතින් හිමින් සීරුවේ සමුගන්නවා. ඒ පුද්ගලයාගෙන් හිමින් සීරුවෙන් ඈත් වෙනවා. මොනවා නිසාද? දන්නවා ඊර්ෂ්‍යාවට මොනවා හරි ආයෙත් කියාවි. ඊර්ෂ්‍යාවට මොනවා හරි ආයෙත් කරાવી. මේක තමයි දන්නේ. මේක මේ ස්වභාවිකවම දන්න දේ මිනිස්සු. ඒ නිසා පරිස්සම් වෙන්න. කිසිම දවසක පිච්චර එකක් දෙන්න එපා ඔබගේ කාටවත් දෙන්න එපා. ස්වාමි පුරුෂයාට දෙන්න එපා, භාර්යාවට දෙන්න එපා, අම්මා තාත්තට දෙන්න එපා, සහෝදර සහෝදරයන්ට දෙන්න එපා. ඔබ ඊර්ෂ්‍යා සහගත පුද්ගලයෙක් කියලා. ඒක අපේ දියුණුවට, සතුටට, වර්ධනයට ලොකු බාධකයක්. ඒ නිසා ඔබ ඊර්ෂ්‍යා නැහැ කියලා කිව්වොත් මොනවද කරන්නේ? අඬ ගහලා ඔක්කොම කියනවා. මේ එන්නකෝ ඉඳ ගන්නකෝ මේවා තමයි මගේ ෆියුචර් ප්ලෑන්ස් තියෙන්නේ. මෙහෙම කරනවා, මේ මාසේ මම මෙහෙම කරනවා, ඊළඟ මාසේ මම මෙහෙම කරනවා, මෙහෙම තමයි මේ වැඩපිළිවෙල ඔක්කොම තියෙන්නේ කියලා හැම දෙයක්ම ලස්සනටම දිගහරිනවා. ඒ නිසා ඔබගේ ජීවිතේ කවදා හරි මිනිස්සු දිගහැරියේ නැත්නම් ඔබ හිතලා බලන්න, ඇයි මිනිස්සු ඉස්සර කිව්වා දැන් කියන්නේ නැත්තේ ඇයි? මොකක්ද මගේ වෙනස? මොකක්ද මගේ නැති වුනේ? මොකක්ද මං ඇති කරගෙන තියෙන්නේ? එදාට ඔබට පුළුවන් ඉක්මනටම ස්වාමීන් වහන්සේට කියන්න, ස්වාමිනී මේ ඊර්ෂ්‍යාව නැමැති බීජය මගේ ශරීරයෙන්ම, මගේ මනසෙන්ම, මගේ ආත්මයෙන්ම අහක් කරලා දාන්න. ඒක අහක් කරාට පස්සේ ඔබ බලන්න ටික දවසක් යනකොට ආය ආකර්ෂණ රීතිය ආයෙත් ඇත්තක් වෙනවා. හැම පැත්තකින්ම වරප්‍රසාද ගලනවා. හැම පැත්තකින්ම ඔබට පිළිගැනීමක් එනවා. හැම පැත්තකින්ම ඔබව ඌමනා වෙනවා. හැම කෙනෙක්ම ඔබගේ අවවාද අනුශාසනා ඉල්ලනවා. හැම කෙනෙක්ම ඒ පැවැත්ම සඳහා ඔබව සම්බන්ධ කරගන්නවා. ඒගොල්ලන්ගේ ගෙදර දේවල් වලට සම්බන්ධ කරගන්නවා. ඔවුන්ගේ වැඩපොලේ දේවල් වලට සම්බන්ධ කරගන්නවා. ඔවුන්ගේ ගමන් බිමන් වලට සම්බන්ධ කරනවා. ඔවුන් ට්‍රිප් එකක් යනවා නම් සම්බන්ධ කරගන්නවා. ඔවුන් කඩේට යනවා නම් එකගෙන යනවා. හැම වෙලාවෙම ඔබව ඕන වෙනවා. ඇයි ඕන වෙන්නේ? ඒ ආකර්ෂණය ඇති වෙන නිසා. ඒ නිසා මේ කට පරිස්සම් කරගන්න. ඊර්ෂ්‍යාව කියන දේ එන්නේ කටින් එළියට එනවා. ඊර්ෂ්‍යාව කියන දේ අතින් එළියට එනවා, ක්‍රියාවක් කරනවා. මේ දෙක වෙනුවෙන් හැමදාම යාඥා කරන්න. ජේසුනේ මගේ ඊර්ෂ්‍යාවෙන් දකින්න මට ඉඩ දෙන්න එපා. ඊර්ෂ්‍යාව තුල කතා කරන්න මට ඉඩ දෙන්න එපා. ඊර්ෂ්‍යාව තුල කිසිම වැඩක් කරන්න මට ඉඩ දෙන්න එපා. මේක ඔබ නිදහස් වුණොත් ඔබට ස්වාමීන් වහන්සේ තුල ලස්සන ගමනක් යන්න පුළුවන්. ප්‍රේමය අවිනීත නොවේ, ආත්මාර්ථකාමී නොවේ, හනික නොකිපේ, නපුර සිතේ ධාරණය කර නොගනී. එහෙනම් ජපමාලේ උච්චාරණය කරනකොට ලැබෙන chance එක මොකද්ද? නපුර හිතේ තියාගන්න අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. සාන්ත මරියනි, දේව මෑණියනි, පාපී වපෝදේසා දනුත් මගේ මරණ වේලේදීත් යාඥා කරන්න. ඒ කියන්නේ ඔබට නපුරු චේතනාවක් ඇවිල්ලා නම්, ඔබට අනවශ්‍ය සිතුවිල්ලක් ඇවිල්ලා නම්, ඔබට ඊර්ෂ්‍යා සහගත දෙයක් ඔබේ මනසට ඇවිල්ලා නම්
ජපමාලයේ කියනකොට සාන්ත මරියනේ දේව මෑණියනේ පාපියෝ අප උදෙසා දනුත් මගේ මරණ වේලේදීත් යාඥා කරන්න. ජේසු අම්මා ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඇයි ඔබට නපුරු සිතක් ඇවිල්ලා. නපුරු චේතනාවක් ඇවිල්ලා. ඔබගේ ක්වොලිටි එක බස්සන සිතුවිලි රාමුවක් දැන් ඔබේ ජීවිතේ ඇතුළට ඇවිල්ලා. එදාට ජේසු අම්මා ඉදිරිපත් වෙනවා. මට එක්තරා දවසක පුතෙක් ඇවිල්ලා කියනවා ෆාදර් මට ගෙදර ඉන්න එපා වෙලා තියෙන්නේ. මං ඇහුවා ඇයි පුතේ එපා වෙලා තියෙන්නේ? ඒතර මට කියනවා මට මගේ නංගි ගැන පුදුම ඊර්ෂ්‍යාවක් තියෙන්නේ. අපේ අම්මයි තාත්තයි නංගිට හරි ආදරෙයි. අපේ අම්මයි තාත්තයි නංගිව අගය කරනවා. අපේ අම්මයි තාත්තයි නංගිට ගොඩක් තෑගි දෙනවා. මට දරා ගන්න බෑ. ඒ නිසා මට අවංකවම මේ ෆාදර්ට කියන්නේ මට ඊර්ෂ්‍යයි. මට ඒක බලාගෙන ඉන්න බෑ. මං කැමති නෑ මේ ගෙදරට දැන් ඉන්න. මට කොහේ හරි යන්න ඕනේ ෆාදර්. මං කිව්වා පුතේ ගොඩාක් හොඳයි වට මෙහෙම දැනුණානේ. ඔයා ඊර්ෂ්‍යයි කියලා පිළිගන්නවනේ. ඒක තමයි ඔබගේ ජයග්‍රහණය. කවුරු හරි කෙනෙක් මේ පොළොව තලේ මට මේ ඊර්ෂ්‍යාව කියන දේ ඇවිල්ලා තියෙනවයි කියලා පිළිගත්තොත් එයා දන්නවා එයා ඉන්න තැන. මං කිව්වා very good පුතේ වට දැන් දන්නවනේ ඊර්ෂ්‍යාව තියෙනවයි කියලා. මං කිව්වා වට පුළුවන්ද හැමදාම නේ යාඥාවක් කියන්න පුළුවන්ද? එයා මොනවද කියන්නට ඕන ඊර්ෂ්‍යාවෙන් එළියට එන්න මොනවද කියන්න ඕන යාඥාව කියලා. මං කිව්වා හැමදාම නමෝ මරියක් කියන්න පුතේ. නේ නමෝ මරියක් කියන්න. මම වෙන මොනවකද ඉල්ලුවේ නේ. ඒක නමෝ මරිය ඉල්ලුවේ. ඒ පුතාට මං කිව්වා හැමදාම නමෝ මරියක් කියන්න පුතේ. නේ නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තිනි ස්වාමීන් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රී නතුරෙන් ආශිර්වාද ලද්දිය වහන්සේය ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාද ලද්දාහුමිය සාන්ත මරියනි දේව මෑණියනි පාපියු අප උදෙසා දනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළමැනව ආමෙන් ජේසු. මෙච්චරම තමයි මේ කුළු පැටියට කියන්න කිව්වේ. ආයෙත් මං මේ කුළු පැටියව දැක්කේ නැහැ. හැබැයි සෑහෙන කාලයකට පස්සේ කෝල් එකක් ආවා. ඒ කෝල් එක කාගේද කියලා මම දන්නේ නැහැ. ආන්සර් කරා. එතකොට ඒ පුතා කියපු දෙතේ තමයි ෆාදර් මතකද මට අපේ ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ. මට ඊර්ෂ්‍යාවක් තියෙනවා නංගි ගැන කියලා කිව්වා. මතකයිද කියලා ටක් ගාලා මට මතක් වුණා. පුතේ මම නමෝ මරියක් කියන්න කිව්වා නේද? ඔව් ෆාදර්. මට නමෝ මරියක් කියන්න කිව්වා. මම හැමදාම නමෝ මරියක් කිව්වා ෆාදර්. මට අද ගේ හරිම සුන්දර වෙලා මගේ නංගිට ලැබෙනකොට මට හරිම සන්තෝසයි. නංගිට හොඳ ගොඩාක් දේවල් දැන් ලැබිලා මං හරිම සන්තෝසයි. හරිම සන්තෝසයි විතරක් නෙමෙයි මට නංගිට වඩා දැන් ලැබිලා. මට නංගිටත් වඩා දේවල් ලැබිලා. මට ස්කෝල් එකක් හම්බ වුණා. මම නිව්සීලන්ත යන්නයි යන්නේ. ස්කෝල් එකක් ලැබුණා. මට වියදම් කරන්න ඕනේ නැහැ මොනවත්. හැම දෙයක්ම ෆ්‍රී වුණා මට. ගොඩක් ස්තුතියි ෆාදර්. ඊර්ෂ්‍යාව නැති වුණාට පස්සේ මට තමයි හම්බෙන්න පටන් ගත්තේ. ගොඩක් දේවල් මට හම්බ වුණා. මගේ නමෝ මරිය මං හැමදාම කියනවා. මං නිව්සීලන්ත ගියාට පස්සෙත් නමෝ මරිය හැමදාම කියනවා ෆාදර්. ජීවිතේ එක නමෝ මරියක්. ඊර්ෂ්‍යාවෙන් එළියට ඇවිල්ලා ස්කෝල් ලැබලා නිව්සීලන්ත යන්න තරම් ආශිර්වාදයක් ලැබලා. ඒ නිසා අපි ඊර්ෂ්‍යා කරලා කියනවා අනේ මට නැත්තේ ඇයි? ඊර්ෂ්‍යා කරලා කියනවා ඉතින් මට නෑනේ මේ කිසිම දෙයක් මට භුක්ති විඳින්න කිසිම දෙයක් නෑනේ. මේක හරි අසාධාරණ ලෝකයක් කියලා කියනවා. ඊර්ෂ්‍යාව තුළ අසාධාරණ ලෝකයක් කියලා කොච්චර චෝදනා කරත් හම්බ වෙන්නේ නෑ. අඬනවා. සමහර රාත්‍රීන් වල අඬනවා. හැබැයි හම්බ වෙන්නේ නෑ. දුකෙන් ඉන්නවා. හම්බ වෙන්නේ නෑ. අතට එන දේ කටට දාගන්න බෑ. ඇයි ඒ ඊර්ෂ්‍යාව කියන දේ හිත ඇතුලේ මුල් දුවලා. ඉන්සද ස්වාමීන් වහන්සේ තුළ ජපමාලී කියද්දී තේරුම් ගන්න. ඊට පස්සේ මං කවදාක්වත් ඊර්ෂ්‍යා සහගත වෙන්නෙත් නැහැ. හනික නොකිපෙන්නෙත් නැහැ. ඒ නිසා මේ මොහොතේ නපුර හිතේ දරාගෙන ඉන්නේ නැහැ. නපුර හිතේ දරාගෙන ඉන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියනවා මොනවද? අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවි ප්‍රීති නොවි හරි දේ ගැන ප්‍රීතිවන්න. හරි දේ ගැන ප්‍රීතිවන්න.
ජපමාලයේ කියනකොට මොකද්ද ඇති වෙන ආශිර්වාදය? අනිත් මිනිසුන්ගේ හරි දේ ගැන හරිම සන්තෝසයි. අනිත් මිනිසුන්ට වැරදෙන දේ ගැන සන්තෝෂ වෙන්නේ නැහැ. නේ අනිත් මිනිසුන්ට වැරදෙන ගැන අපි සන්තෝෂ වෙලා නමෝ මරිය කියලා වැඩක් නැහැ. ඒ නිසා ඔබ නමෝ මරිය උච්චාරණය කරනවා නම් මේ ජපමාලයේ උච්චාරණය කරනවා නම් මේවා ටික චුට්ටක් පිළිපදින්න. එතකොට මෙහෙම කියනවා මොනවද කියන්නේ? ප්‍රේමය සියල්ල උසුලයි ප්‍රේමෙහි විශ්වාසයට ඉමක් නැත බලාපොරොත්තුවට නිමක් නැත ඉවසීමට අගක් නැත ප්‍රේමය සදාතනිකය. එනිසා ජපමාලය මේ කාල පරිච්ඡේදයේදී ඔබට తాවකාලික දෙයක් නෙමෙයි. මේක සදාතනික ජීවයක් සතුටක් දෙන දෙයක්. ඒ නිසා ජපමාලය ඔබ එක නමෝ මරියක් කියන්න. එක නමෝ මරියක් හදවතට එකඟව එක නමෝ මරියක්. ප්‍රශ්න එනකොට, කරදර එනකොට, බාධක එනකොට, හැලහැප්පීම් එනකොට, අසාධාරණකම් සිදු වෙනකොට, ජීවිතයේ සිත එහෙට මෙහෙට දුවනකොට, ඊර්ෂ්‍යා සහගතයි කියලා ඔබට හිතෙනකොට, වෛරයක් හිතේ ඇති වෙනකොට, කලකිරීමක් හිතේ ඇති වෙනකොට ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. එක නමෝ මරියක් කියන්න. එක නමෝ මරියක්. නික්ලස් මාකස් බිසන් වහන්සේ නේ මටත් කිව්වේ එක්තරා දවසකදී පොඩි ස්වාමී මම මුන්නක් කරේනේ. ඉතින් මට වුණා ඒ කුරුස පල්ලිය හදන්න, එතන කනත්ත හදන්න, මුන්නක් කරේ පල්ලිය ඩෙවලොප් කරන්න, ඉස්සරහින් ස්ටේජ් එකක් ගහන්න. මේ ස්වාමී වුණා විතරයි. මට ඕන නැති මම උන්වහන්සේට ගිහිල්ලා කිව්වා "යෝ ග්‍රේස් මං ආසයි ඔබ වහන්සේගේ ගමේ කනත්තක් හදන්න, මේ ඔක්කොම කරන්න ආසයි. පල්ලි හදන්න." මගේ ඇස් දෙක බලාගෙන ඉඳලා එක දෙයයි කිව්වේ. "ඩැරල් අඩුම ගානේ නමෝ මරිය 3ක් කියන්න" කිව්වා. "ඔබ හැමදාම නමෝ මරිය 3ක් කියන්න" කිව්වා. මට ගොඩක් යාඥා කරන්න කිව්වේ නැහැ. නමෝ මරිය 3ක් කියන්න කිව්වා. එතකොට මේ නමෝ මරිය 3 කියන්න කිව්වා. ඊට පස්සේ මං එක්තරා දවසක ගිහිල්ලා උන්වහන්සේට කිව්වා "පියාණනි අත්තිවහරම දාන්නයි යන්නේ. පල්ලියට වහන්සේ කිව්වා වගේ මට සල්ලි ටිකක් දෙන්නකෝ." උන්වහන්සේ ආයෙත් කිව්වේ "මට දෙන්න සල්ලි නෑනේ ඩැරල්." "ඔයාට මං එක දෙයක් කිව්වා මතකයිද?" කියලා ඇහුවා. මං ඒවා මොනවද පියාණනි වහන්සේ පල්ලිය හදන්න කිව්වා මම උදව් කරන්නම් කියලා කිව්වා. "නෑ ඊට වඩා දෙයක් ඔයාට මං කියලා නැද්ද?" කියලා ඇහුවා. මං ඒවා මොනවද ඊට වඩා කිව්වේ ඔබ වහන්සේ? හොඳට මතක් කරලා බලන්න. නේ ඔයාට කරන්න කියලා 3ක් කරන්න. ටක් ගාලා මට මතක් වුණා. එතකොට කිව්වා "ඔව් පියාණනි මට මතකයි ඔබ වහන්සේ නමෝ මරිය 3ක් කියන්න කිව්වා." එහෙනම් ගිහිල්ලා ඒ අත්තිවාරම දාන්න තියෙන තැන හිටගෙන නමෝ මරිය 3 කියන්න කිව්වා. මං ගිහිල්ලා නේ සඳුදා හම්බුනේ කෙලින්ම කුරුස පල්ලියටයි ගියේ. නේ ගේට්ටුවෙන් ඇතුල් වුණා. පල්ලිය හදන්න අත්තිවාරම දාන්න ඔළුවේ තියෙන තැනට ගියා. ගිහිල්ලා නමෝ මරිය 3 කිව්වා. කියලා ඉවර වෙද්දී තමයි මතකීට ආවේ මුල්ගල් 250ක් තියන්න ඕනේ කියලා. මුල්ගල් එකක් නෙමෙයි 250ක්. ඒ නිසා මම ඉක්මනටම ගිහිල්ලා නේ ලොකු ඉන්විටේෂන් එකක් හදන්නත් විදියක් නැහැ. පොඩි ඉන්විටේෂන් එකක් වගේ හදාගත්ත පොඩි අතින් ගෙවල් ගානේ ගිහිල්ලා කිව්වා මුල්ගලක් තියන්න එන්න. එනකොට කීයක් හරි දෙන්න. ඉතින් මිනිසුන්ට කිව්වා අත්තිවාරම කපන්න උදැල්ලක් අරගෙන එන්න. උන්වහන්සේ කිව්වා නමෝ මරිය 3ක් කියන්නේ කියලා කිව්වා. කියලා ඉවර වෙලා මුල්ගල් 250 තිබ්බා. අතට හම්බෙච්ච සල්ලි වලින් අත්තිවාරමත් හදලා මම එන්නේ ඉස්සර කණු ටික උඩටත් දාලා තමයි ආවේ. නමෝ මරිය 3ක් කියන්න කිව්වා. සල්ලි දුන්නේ නැහැ. බිසුණුවන්සේ සල්ලි දුන්නේ නැහැ. එතකොට මට දුක හිතෙන්න එපා. උන්වහන්සේ දෙනවයි කිව්වනම් දෙන්න එපා. මේක නැත්නම් මම දැන් අසරණ වෙනවානේ. මං අමාරුවේ වැටෙනවානේ. මම මිනිස්සු ඉදිරියේ ලැජ්ජාවටපත් වෙනවානේ. මිනිස්සුන්ට කියලා අත්තිවාරම දානවයි කියලා. මං කොහෙන්ද දැන් සල්ලි හොයන්නේ? පොඩි ස්වාමි කෙනෙක් නේ මම. ස්වාමි වුණා විතරයිනේ. නමෝ මරිය 3 මුළු ජීවිතේටම ශක්තියක් වුණා. අද ඩැරල් කියන නමක් තියෙනවා නම්, කරපු වැඩක් තියෙනවා නම්, ප්‍රාතිහාරාත්මක වැඩපිළිවෙලක් කොහේ හරි සිදු වෙලා තියෙනවා නම් ඒ හැම තැනකම නමෝ මරිය 3ක් කියලා තියෙනවා. නමෝ මරිය 3ක්. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා අත්හරින්න එපා.
මේ නමෝ මරිය තුන අතරින්න එපා. කොච්චර බිසි වෙලා හිටියත් කොච්චර වැඩ තිබුණත් කොච්චර අමාරුකම් තිබුණත් අටුම ගානේ ඒ ප්‍රශ්නේ තියෙන තැන ඒ වේදනාව තියෙන තැන ඒ අමාරුව තියෙන තැන ඒ පෙරදිච්ච තැන නමෝ මරිය තුනක් කියන්න. දැන් මාස ගානකට ඉස්සර අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා ෆාදර් මට ඉතාලියට යන්න ඕනේ. මං ඇයි පුතේ නේ මහත්තයා ගාවට ගිහිල්ලා එන්න ඕනේ. මං එහෙ ඉන්න ඕනද? නෑ මට එහෙ ඉන්න ඕනේ නැහැ. මගේ දරුවෝ මෙහෙ ඉන්නවනේ ඉස්කෝලේ යනවනේ. මට ආසයි ගිහිල්ලා එන්න ආසයි. මහත්තයා ගාවට ගිහිල්ලා එන්න ආසයි. නමුත් හරියන්නේ නෑනේ ෆාදර්. කොච්චර try කරාද? හරියන්නේ නෑ කියලා. මං මෝඩ වැති මගේ සිතුවිලි. මං කිව්වා එහෙනම් ඉටලි එම්බසි එකට යන්න කියලා. එතකොට එයා කියපු දේ තමයි ඉටලි එම්බසි එකට ගිහිල්ලා වැඩක් නැහැ ෆාදර් පේපර්ස්වත් මොනවක්වත් නැහනේ. මට යන්න ක්‍රමවේදයක් නැහනේ. ඉටලි එම්බසි කොහොමද යන්නේ? මං කිව්වා ඉටලි එම්බසි ගාවට ගිහිල්ලා අර තාප්පේ ගාව ඉඳගෙන නේ ජේසුස් අම්මට කියන්න මගේ මහත්තයව බලලා එන්න යන්න ඕනේ කියලා. නමෝ මරිය තුනක් කියලා එන්න කිව්වා. අනේ ෆාදර්. එතන සිකියුරිටි ගාර්ඩ්ලා මට යන්න කිව්වොත් මං කිව්වා ඒක පාර බය වෙන්න එපා. ඇවිදගෙන යනකොට හරි වට කියාගෙන යන්න පුළුවන් නමෝ මරිය තුනක් කියලා කිව්වා. නමෝ මරිය තුනක් කිව්වා. මාස ගානක් යනකොට එක්තරා දවසක කෝල් එකක් දාලා කියනවා ෆාදර් ඉන්නවද චුට්ටක් හම්බ වෙන්න. මං ඇයි පුතේ? ෆාදර් නමෝ මරිය තුන කිව්වා. මට යන්න වීසා එකකුත් හම්බ වුණා. මං ඉතාලියන්ඩයි යන්නේ. ගිහිල්ලා එන්නම් ෆාදර්. එහෙ ඉන්නේ නෑ. එනවා ෆාදර්. දරුවෝ මෙහෙන ඉන්නේ. නමෝ මරිය තුනක් එම්බසි එක ඉස්සරහා කියපු නමෝ මරිය තුනක්. ඉස්සරහා කරපු නමෝ මරිය තුනක්. මේවා ඇදහිලි අම්මේ. මේවා ඇදහිලි තාත්තේ. මේවා ඇදහිලි. ඒ නිසා සමහර වෙලාවට මිනිසුන්ට මේක විහිළුවක් වෙන්න පුළුවන්. ඇදහිල්ලෙන් කියලා බලන්න. විශ්වාසයෙන් කියලා බලන්න. මේ ප්‍රතිපත්ති ගරුකව ඉඳලා බලන්න. ඊර්ෂ්‍යාවකින් තොරව ඉඳලා බලන්න. මොනවද ඔබට හම්බ වෙන්නේ නැත්තේ? මොනවද ඔබට කරන්න බැරි? ඔබ කියන්න විතරයි යෝනේ. ඔබ හිතන්න විතරයි යෝනේ. ඔක්කොම හරියනවා. ඔබ උච්චාරණය කරනකොට ඔබට ඔක්කොම හරි ගිහලා ඉවරයි. මෙහෙන් කියලා අර පැත්තට යනකොට ඔක්කොම හරි ගිහලා ඉවරයි. අයියේ නමෝ මරිය තුනක් ඊර්ෂ්‍යාවකින් තොර ජීවිතයක්. ඊර්ෂ්‍යාවකින් තොර නමෝ මරිය කියන තාත්ත කෙනෙක් වෙන්න. ඊර්ෂ්‍යාවකින් තොර නමෝ මරිය කියන අම්මා කෙනෙක් වෙන්න. ඊර්ෂ්‍යාවෙන් තොර නමෝ මරිය කියන පුතෙක් දුවෙක් වෙන්න. එදාට ඔබ කියාවි ෆාදර් පුදුම ශාන්තියක් තුල හැම දෙයක්ම අපිට දැන් හරියනවා කියලා. ඇස් දෙක වහගන්න. මතක් කරලා බලන්න. මන් දන්නේ මේ කිටි යාඥාවන් තමයි. මාගවල් ගොඩාක් ලොකු යාඥාවල් නැහැ. හැබැයි මම විශ්වාස කරනවා විනාඩියකට හරි ස්වාමින් වහන්සේ ගාවට ගියාම ස්වාමින් වහන්සේට ඉෂ්ට කරලා දෙනවයි කියලා. ඊයේ ජුසේවාස් මුනිඳුන්ගේ මංගල්‍යය මම පූජා වෙලාවේ විශ්වාස කරා. ජුසේවාස් මුනිඳුන්ගේ ප්‍රතිමාවක් මේකේ පුංචි චැපල් එකක් හදන්න ඕනේ කිව්වා. පූජා වෙලා ඉවර වෙලා මං සැක්‍රස්ටි ඉන්නකොට තාත්තා කෙනෙක් ඇවිල්ලා කියනවා ඒ ප්‍රතිමාව මං අරන් දෙනවා ෆාදර් වැඩේ පටන් ගන්න කියලා ඉවර වෙනකොට වැඩ ඔක්කොම සිදු වෙලා ඉවරයි. ලබන බදාදා මේ භූමියේ රාත්‍රියේදී එකම වෙලාවේ පුංචි චැපල් 4ක් නිර්මාණය වෙලා තැන්පත් කරනවා. අන්තොනි මුනිඳුරාව, සෙබස්ටියන් මුනිතුමාව, බිලිඳු ජේසුව, කාර්ලෝ මුනිතුමන්ව
එක රැයක් ඇතුලේ මේ තැන් 4ක නිර්මාණය වෙනවා. හිතන්න ඇත්තක් වෙනවා. පතන්න ඇත්තක් වෙනවා. ඒකට අවශ්‍ය කරන හැම පහසුකමක්ම ලැබෙනවා. ඒකට අවශ්‍ය කරන හැම මිල මුදලක්ම හම්බ වෙනවා. ඒකට අවශ්‍ය කරන හැම නිර්මාණයක්ම හම්බ වෙනවා. වේලංකන්නේ දේව මෑණියන්ව මට බෝට්ටුවක තියන්න ඕන වුණා. ඒ සිතුවිල්ලත් එක්ක මං ජීවත් වුණා ටික දවසක්. මම වේලංකන්නේ අම්මට කිව්වා මං ආසයි අම්මේ වව බෝට්ටුවක තියන්න. පෙරේදා තාත්තා කෙනෙක් ආවා. ඔහුට මං කිව්වා මම මෙහෙම ආසයි මේක කරන්න. බෝට්ටුවේ වේලංකන්නේ දේව මෑණියන් තියන්න. අනේ ඔව් ෆාදර්. වේලංකන්නේ පල්ලිය වගේ ඉස්සරහා ෆසාඩ් එක හදලා අපි තියමු. මං රනිල් තාත්තව අඬ ගැහුවා. මං කිව්වා පුතේ මෙන්න බෝට්ටුව. මේකේ පාරු දෙකක් දෙපැත්තෙන් එනවා කොල්ලෑ දෙකක් එනවා. මේකට ඩිසයින් කරන්න දැන්. වේලංකන්නේ පල්ලිය වගේම ඩිසයින් කරන්න. බෝට්ටුවේ අවරේ අපි වේලංකන්නේ මෑණියන් තියමු කියලා. ඒ වැඩ පටන් ගත්තා. බය වෙන්න එපා. ඔබගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා. ඔබේ සිතුවිලි ඇත්තක් වෙනවා. මොකද ඔබ සම්බන්ධ වෙලා තියෙන්නේ මේ ජපමාලයට. ඔබ සම්බන්ධ වෙලා තියෙන්නේ දේවිකත්වයකට. ඔබ සම්බන්ධ වෙලා තියෙන්නේ අභිෂේකයට. එනිසා තාත්තා කෙනෙක් මට ඇවිල්ලා කියනවා ෆාදර් ජෝඩ් මුනින්ද්‍රයාගේ ස්වරූම ඕඩර් කරේ නැද්ද? මට එතකොට මතක් වුණා දෙයියනේ තාත්තා මට කිව්වනේ ජෝඩ් මුනින්ද්‍රයාගේ ස්වරූම තියන්න මම දායක වෙනවා කියලා. මං කෝල් එකක් අරගෙන ආයෙත් රයින්ට කිව්වා පුතේ මේ ස්වරූමත් ඕනේ පුතේ. මේ ස්වරූමත් ඕනේ. එතකොට ඔබට හිතෙන්න පුළුවන් ෆාදර්ට පිස්සුදානේ. මේක මේ ඉඩක් නැහැ දැන් මේ වෙලාවේ මේ සොරුවන් තියාගන්නවත් මේ පල්ලි හදන්න. මොනවද මේ වෙලා තියෙන්නේ? එක ආත්මයක් ගලව ගන්න. මට පුංචි දෙව් මැදුරක් තිබුණොත් ඇති. ලොකු පල්ලි හදලා නැහැ. පුංචි දෙව් මැදුරක පුංචි තැනක පුංචි ඕල්ටර් එක ආත්මයක් ගැලවේවි. මං ගෝඩ රූප ජේසු අම්මා ගාවට මෙක්සිකෝවට ගියා වෙලාවේදී ගෝඩ රූප ජේසු අම්මා කිව්වේ මට ලොකු පල්ලියක් හදලා දෙන්න ලංකාවේ තියෙන කියලා නෙමෙයි කිව්වේ. මට චූටි පල්ලියක් හදලා දෙන්න කිව්වා. ඒ චූටි පල්ලිය තමයි මේ හදලා තියෙන්නේ. චූටි පල්ලියක්. එනිසා බය වෙන්න එපා. ඔබ ජපමාලය උච්චාරණය කරන්න. ජේසු අම්මට කියන්න. අදින් පස්සේ ඊර්ෂ්‍යා සහගත කිසිම වචනයක් මගේ දෙතුලින් පිට කරන්න එපා. කිසිම කෙනෙක්ගේ ඊර්ෂ්‍යාව නිසා චරිත ඝාතනය කරන්න දෙන්න එපා. ඊර්ෂ්‍යාව නිසා කරගෙන යන දේවල් වලට උදව් කරන දේවල් නතර කරන්න මනසක් හදන්න එපා. හැම වෙලාවෙම පරාර්ථකාමී සිතුවිල්ලක් තුල ඊර්ෂ්‍යාවකින් තොරව ජපමාලේ කියන්න මට වරම් දෙන්න කියලා වරමක් ඉල්ලන්න. එහෙනම් නැගිටින්න. ඊර්ෂ්‍යාවකින් තොරව ඔබගේ ප්‍රාර්ථනාව ඔබ ඉල්ලන්නයි යන්නේ. මෙච්චර කල් පුංචි ඊර්ෂ්‍යාවක් තිබුණා වෙන්න පුළුවන්. ඒක කොහෙන්ද ආවේ කියලා ඔබ දන්නේ නැතුව ඇති. සමහර දේවල් පරම්පරාගත ඒවා. ආච්චි ඊර්ෂ්‍යාවයි ඊට පස්සේ ආය සීයා ඊර්ෂ්‍යයි අම්මා ඊර්ෂ්‍යයි තාත්තා ඊර්ෂ්‍යයි ඊට පස්සේ ගේ ඇතුළට මේ ඊර්ෂ්‍යාව ඇවිල්ලා ගෙදර කතා කරනවා ඊර්ෂ්‍යාව තුල. ඒ නිසා ඒවා නිදන්ගත වෙලා දැන්. ඒ නිසා අක්කගේ දියුණුවට දකින්න බැරි, නංගිගේ දියුණුව දකින්න බැරි, මල්ලිගේ දියුණුව දකින්න බැරි, සහෝදර සහෝදරයාගේ දියුණුව දකින්න බැරි, තමාගේම දරුවගේ දියුණුව දකින්න බැරි තත්වයට අද ගේපත් වෙලා.
ඊර්ෂ්‍යාව කියන්නේ සයිලන්ට් කිලර්. කවුරුවත් දන්නේ නැති පරාජිත තැනකට ඔබව ගෙනියන දේ තමයි ඊර්ෂ්‍යාව. ඉන්ස මිනිස්සු දියුණු වෙනකොට හැමදාම දැකලා ඉගෙන ගන්න. දැකලා ඉගෙන ගන්න. එහෙනම් ජේසු අම්මට කියන්න ගුවන්රූප ජේසු අම්මට අම්මේ මෙක්සිකෝවේ ඊර්ෂ්‍යාව තුල සතුටින් ඉන්න මිනිස්සුන්ව මරලා දැම්මා. දියුණු වෙන මිනිස්සුන්ව මරලා දැම්මා. වාහන ගත්තම වාහනය පොඩි පට්ටම් කරලා දැම්මා. බිස්නස් එක ගිනි තිබ්බා. ඊර්ෂ්‍යාව තුල මුළු රටක්ම ගමක්ම වෙනසෙද්දී ගෝහඩරූප ජේසු අම්මා ඒ ගමේ දර්ශනය වෙලා ඒ ගමේ පල්ලියක් හදන්න කිව්වා. ඒ පල්ලිය හදුවේ ජේසු අම්මා ජීවමානව මිනිස්සුන්ගේ හදවත් වලට කතා කරන්න. ඒ ස්වභාවය වෙනස් වෙලා ගියා. ඊර්ෂ්‍යාවෙන් මිනිස්සු එක එකව මරලා නැත්තර නැති කරපු ස්වභාවය නැති වෙලා රටක් විදියට දියුණු වෙන්න පටන් ගත්තා. තාමත් වැරදි කරද්දි මිනිස්සු ඒකෙන් ගැලවෙන්න ඕන වෙනකොට මෙක්සිකෝවේ ගෝහඩරූප ජේසු අම්මා ගාවට යනවා. ඒ නිසා බය වෙන්න එපා. ඔබ වැරදි කරලා ඇති. ඔබේ සිත ඇතුලේ ඊර්ෂ්‍යාවක් තිබිලා ඇති. ඒ ඊර්ෂ්‍යාවේ වදන් ඔබ උච්චාරණය කරලා ඇති. බය වෙන්න එපා. අද ගෝහඩරූප ජේසු අම්මා ළඟනේ ඔබ ඉන්නේ. ජේසු අම්මට පුළුවන් ඔබේ සිත ඔබේ ගත සහ ඔබේ ආත්මගත වෙලා නිදන්ගත වෙලා තියෙන මේ ඊර්ෂ්‍යාව අයින් කරලා දෙන්න පුළුවන්. එහෙනම් ඔබේ අත් දෙක දික් කරන්න ගෝහඩරූප ජේසු අම්මා වෙතට කියන්න ජේසු අම්මට අම්මේ හදවතින්ම මට නමෝ මරියක් කියන්න ඕනේ. කිසිම සංසන්දනාත්මක කමක් තුල නෙමෙයි ආදරයෙන් කියන්නට ඕනේ. ඉවසීමෙන් ඉන්නට. ඉවසීමෙන් දයාවෙන් කරුණාවෙන් හනික නොකිපෙලසන ස්වභාවයෙන් ආදරවන්ත ලෙස ප්‍රේමයෙන් යුතුව මට ජීවත් වෙන්නට ඕනේ. මගේ ජීවිතේ දැකලා කන්ඩෙම් වෙන්න නෙමෙයි. මගේ ජීවිතේ දැකලා මා වෙතට එන්න පුළුවන් විදියට මට හැසිරෙන්නට ඕනේ. මාව මගහැරලා දාලා යන්න නෙමෙයි. මාව දාලා යන්න නෙමෙයි. මාවත් එකතු කරගෙන යන්න ඒගොල්ලන්ට මගේ ජීවිතේ වෙනස් වෙන්නට ඕනේ. මාව එකතු කරපු නැති හැම මොහොතකදීම මට කේන්ති ගිහිල්ලා මට තරහ ගිහිල්ලා මම මිනිසුන්ට බැන්නා. හැබැයි මගේ ජීවිතේ මම වෙනස් කරගත්තේ නෑ. සමාවෙන්න අද මගේ ජීවිතේ වෙනස් කරලා ඒ ආකර්ෂණය මට දෙන්න. ඒ අභිෂේකය මට දෙන්න. ඒ ආදරවන්තකම ආයෙත් මට දෙන්න. නමෝ මරියනි ප්‍රේපසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රේන් අතුරෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසෙහි බලවන් ජේසුස් ආශිර්වාද ලද්දාහමය. සාන්ත මරියනි දේව මෑණියනි පාපී අප උදෙසා දනුත් අපේ මරණ වේලේදීත් යාඥා කළ මැනව. ආමේන්. ජේසු දැන් කැමති දෙයක් ඉල්ලන්න. ඔබ කිව්වේ ඔබේ ජීවිතේ වෙනස් කරන්න කියලා. දැන් ඔබේ ජීවිතයට අවශ්‍ය කරන සතුට ඉල්ලන්න. ඔබේ ජීවිතයට අවශ්‍ය කරන පැවැත්ම දැන් ඉල්ලන්න. ඔබේ පරම්පරාවට අවශ්‍ය කරන පැවැත්ම දැන් ඉල්ලන්න. ඔබගේ ගෙදරට ඔබේ ව්‍යාපාරයට ඔබගේ රැකී රස්සාවන් වලට අවශ්‍ය කරන පැවැත්ම ඉල්ලන්න. ඒ පැවැත්ම ඔබට දේවි. ඒ පැවැත්ම ඉල්ලන්න.